ලංකාවේ පැජෙන්ඩා කියන කලාව මිස් ශ්‍රී ලංකා මිස් වර්ල්ඩ් වගේ ඒවා වලට ඔය පියුමි හංස මාලිලා චන්දිමාල්ලා කරපු විනාශය ඔස්සේ ශ්‍රී ලංකාවෙන් හරි කෙනෙක් ලෝකය හමුවට ගියාද කියන ප්‍රශ්නය අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඔන්න ඉතින් මේ පාර මිස් වර්ල්ඩ් ලංකාවෙන් යන ඇය පියුමි හංස මාලිලාගේ නැත්තම් ඔය චන්දිමාල්ලාගේ ප්‍රජෙන්ඩ අස්සේ රිංගලා එළියට එන චරිතයක් නම් නොවේ. ඒ නිසාම මෙවරද ලෝක රූ රැජින තරඟාවලියට යන ලාංකීය නියෝජනය ඇතුලේ යම් බරක් තිබෙන බව පෙන්වා තියෙනවා. ඒ කියන්නේ යම් ආකාරයට ලෝකයට ගැලපෙන විදියේ නිමයුමක් ශ්‍රී ලංකාවේ අභිමානයක් කියන්න පුළුවන් විදියට ඉදිරියට යන බවත් අපට පෙනෙන්න තියෙනවා. මේ පැජෙන්ඩා එක ඇතුලේ මේ හදාගත්ත විවිධ අය එකතු වෙලා කරන දේවල් ඇතුලේ ඇත්තටම තිබෙන්නේ රටක් නියෝජනය කරන්න සුදුසු චරිතයක් ලෝකය ඉදිරියටම ගෙන යනවා නම් ඊට වැඩිය වෙන වැල් බයිලා ඕනේ නෑනේ. අපිට එහෙම තියෙන තැනක ඇතුලේදී ලෝකය නියෝජනය කරන්න ලංකාවෙන් මේ පාර ගිහින් ඉන්න ඇය ඇත්තටම අපි සුබ පතනවා. මොකද ඇය අපගේ මාතෘ භූමිය නියෝජනයක් කරනවා හැරෙන්නට වෙනදා වගේ ඔය පියුමිලාගේ චන්දිමාල්ලාගේ නියෝජනය කරලා යන පැජෙන්ඩා එකෙන් තෝරාගත්ත කෙනෙක් නම් නොවේ. එයාලාගේම පැලැන්තියේ එයාලාගේම සංස්කෘතිය ඇතුලේ එකටම අනුගත වෙලා දන ගහගෙන වැඳලා අනිකාට කිරි වීදුරුව පොවලා ඒ වාගේ ගොන් පාට් නැතුවම ලංකාවේ කියලා කියන්න පුළුවන් ලංකාවටම ආවේනික වුණු යම් ආකර්ෂණයක් සහිත ජාත්‍යන්තර තරඟාවලියකට යන්න පුළුවන් කෙනෙක් විදියට තමයි වර්තමානයේ අප ඇයට දකින්නේ. ඒ නිසාම අපගේ ප්‍රාර්ථනාව ඇයට ජයම අත් වේවායි සහ ශ්‍රී ලංකාවේ මේ වගේ දේවල් වලට හරි විධිමත් විදිහකට සිදුවෙනවා නම් ඒක තමයි විය යුත්තේ. එහෙම නැත්නම් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ඕනෑ එපාකම් හින්දා රටක් නියෝජනය කරන්න ගිහිල්ලා මුන් රටවල් ඉදිරියේ හැසිරෙන විදිය දැක්කාම රටවල් වලටත් සිද්ධ වෙන්නේ අපකීර්තියක්. ඒ නිසාම මේ පාර යම් දෙයක් රට වෙනුවෙන් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ඇයට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් අප ඇයට සුබ පැතුම් එක් කරන්නෙමු. මෙවැනි තොරතුරු දැනගන්න අප සමගම රැඳෙන්න. අපගේ හිට් TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක කරන්න එපා.